2025 ජූනි 12 වෙනිදා දහවල් 1:39ට ඉන්දියා ගුවන් සමාගමට අයත් බෝයින් 787-8 ඩ්‍රීම්ලයිනර් වර්ගයේ ගුවන් යානයක් අහමදාබාද් නුවර සිට ලන්ඩන් ග්‍රැට්වික් ගුවන් තොටුපළ වෙත ව්‍යාසර කිරීම ආරම්භ කළා. ගුවන් යානයේ මගින් 230ක් සහ කාර්ය මණ්ඩල සමාජිකයන් 12 දෙනෙක් සිටියා. යානයේ ගුවන්ගත වී මිනිත්තු කිහිපයකින් සියලු දෙනාගේ ජීවිත වෙනස් කරන සිදුවීමක් වාර්තා වුණා. ඒ යානය අනතුරකට ලක්වීමට ඉඩ ඇති බව පැවසෙන මේ ඩේ යන ප්‍රකාශය නිකුත්වීමත් සමගයි. තමන්ට ඒ බව ඇසුනේ පස්වරු 1:40ට බව පාලක මැදිරිය ප්‍රකාශ කළා. ඉහළට ගිය යානය මිනිත්තු කිහිපයකින් අහමදාබාද් නගරයේ ගොඩනැගිල්ලක් මතට කඩා වැටුණා. ඉන්ධන විශාල ප්‍රමාණයක් සහිතව ගමන් ආරම්භ කළ මෙම ගුවන් යානය මහා ගින්නක් පතුරවමින් සම්පූර්ණයෙන්ම විනාශ වුණා. යානය කඩා වැටී තිබුණේ වෛද්‍ය සිසුන් රැඳී සිටි නේවාසිකාගාර ගොඩනැගිල්ලක් මතට. සිසුන් කිහිප දෙනෙකුද මරණයට පත් වූ බව අලුත්ම වාර්තාවල සඳහන්. මෙම අනතුරින් කිසිවෙකුත් දිවි ගලවා නොගත් බව මුලින් පැවසුනද පසුව වාර්තා වූයේ එක් පුද්ගලයෙකු දිවි ගලවා ගැනීමට වාසනාවන්ත වූ බවයි. ඒ බ්‍රිතාන්‍ය ජාතිකත්වය ඇති විශ්වස් කුමාර් රමේෂ් නැමැති 40 හැවිරිදියයි. අනතුරින් දිවි ගලවාගත් රමේෂ් පැවසුවේ යානයේ කඩා වැටුණු වහාම තමන් සිහිසුන් වූ බවයි. යලි පියවි තත්ත්වයට පත් වූ වහාම තමා වටපිට බැලූ විට මියගිය පිරිස් දුටු බවත් ඔහු ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ තමා නැගී සිටීමට උත්සාහ කළ අවස්ථාවේදී කිසියම් පිරිසක් පැමිණ ඉවතට පැමිණීමට සහාය දුන් බවයි. ඉන්දිය සම්භවයක් ඇති විශ්වාස් කුමාර් රමේෂ් බ්‍රිතාන්‍ය ජාතිකත්වයේ හිමියයි. මොහු මෙම අනතුරට මුහුණ පෑවේ තම පවුලේ ඥාතීන් බැලීම සඳහා ඉන්දියාවට පැමිණ ආපසු ලන්ඩන් බලා යමින් සිටියදී අනතුර සිදුවන අවස්ථාවේදී ඔහුගේ සොහොයුරු අජේ කුමාර් රමේෂ්ද මෙම ගුවන් යානයේ සිට ඇතැයි වාර්තා වනවා. අනතුරෙන් පසුව ඔහු අතුරුදන් වී ඇතැයි සඳහන්. විශ්වස් කුමාර් ගුවන් යානයේ රැඳී සිට ඇත්තේ 11 ඒ නැමැති ආසනයේ. අනතුරින් දිවිගලවාගත් විශ්වාස් කුමාර් රමේෂ්ගේ ඇස්වලට පපුව ප්‍රදේශයට සහ පාදවලට තුවාල සිදු ඇතැයි වාර්තා වනවා. ඔහුගේ තුවාල බරපතල ඒවා නොවන බව වෛද්‍යවරුන් සඳහන් කළේ යයි අහමදාබාද් රෝහල් ආරංචි මාර්ග පවසනවා. ඔහුගේ ජීවිතය ආරක්ෂා වීම බොහෝ දෙනා හඳුන්වන්නේ ආශ්චර්යමත් සිද්ධියක් ලෙසයි. කෙසේ වුවත් බලධාරීන් පෙන්වා දෙන්නේ රමේෂ්ගේ ජීවිතය ආරක්ෂා වීම අනතුර පිළිබඳව බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට සහනයක් වනු ඇති බවයි. යානයේ ගුවන්ගත වී තප්පර 30ක් පමණ ගත වන විට ශබ්දයක් ඇසුණු බවත් පසුව තමන්ට දැනුනේ තමන් අඳුරු කුටීරයක් තුල සිටිනවා වැනි හැඟීමක් බවත් ඔහු පැවසුවා. බෝයින් 787-8 ඩ්‍රීම්ලයිනර් යනු ලෝපුරා විශාල ජනප්‍රියත්වයක් ඇති නවීන වර්ගයේ ගුවන් යානයක්. මෙය ඉන්ධන කාර්යක්ෂමතාව අතින් ඉහළින් තිබෙන ගුවන් යානයක් ලෙසද සඳහන්. 2011 වසරේ සිට මේ දක්වා මෙම යානා කිසිදු අනතුරකට ලක් වී නැහැ. මෙවැනි යානාවක් අනතුරට ලක් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. ගුවන් යානයේ කපිතාන්වරයා වූයේ සුමිත් සබර්වාල් වන අතර පළමු නිලධාරී ලෙස කටයුතු කළේ ක්ලයිව් කුණ්ඩාර නම් ගුවන් නියමුවයි. ඉන්දිය වාර්තා පවසන්නේ මෙම නියමුවන් දෙදෙනාම දීර්ඝ පළපුරුද්දක් ඇති ගුවන් නියමුවන් බවයි. මෙම අනතුරේදී වැඩි පිරිසක් මිය ගොස් ඇත්තේ ගින්නට හසුවීම නිසා බව ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන්. අනතුර සිදු වූ වහාම ප්‍රකාශයක් කළ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මේ ඉතාම දුක්බර සිද්ධියක් ලෙස හඳුන්වා තිබුණා. රජය මට්ටමින් දිය හැකි ඕනෑම සහායක් ලබා දීමට ඔහු මෙහිදී පොරොන්දු වී තිබෙනවා. ගුජරාට් ප්‍රාන්තයේ හිටපු ප්‍රධාන අමාත්‍ය විජේ රූපානිද මෙම අනතුරින් මිය ගියා. මේ අතර අනතුර සිදු වූ වහාම අහමදාබාද් ගුවන් තොටුපළ තාවකාලිකව වසා දැමුණා. මෙම ගුවන් අනතුරට හේතුව සොයා බැලීම සඳහා වහාම කමිටුවක් පත් කිරීමට ඉන්දිය බලධාරීන් කටයුතු යෙදුවා. බෝයින් සමාගමාංශයෙන් බැලුවද මෙම අනතුර විශාල බලපෑමක් ඇති කරන සිද්ධියක්. ගුවන් අනතුරට හේතුව පිළිබඳව තවමත් නිල පරීක්ෂණ සිදුවෙමින් පවතිනවා. යානයේ ගුවන් ගතවීමෙන් පසු
හදිසි මේඩේ ආරෝපණය දැනුම් දී ඇති අතර ඒ සමගම ගුවන් යානය ඉහළට නැගීමට නොහැකිව හදිසියේ පහළට වැටෙනු බව වාර්තාවල සඳහන්. මේ අනතුරට හේතු විය හැකි කරුණු අතර යානයේ තාක්ෂණික දෝෂ, ගුවන් ගමන් පාලනයේ ගැටලු හෝ කාලගුණික තත්ත්වයේද විය හැකි. බෝයිං 787-8 ඩ්‍රීම්ලයිනර් යානයක් මෙවැනි අනතුරකට ලක් වූ ප්‍රථම අවස්ථාව මෙය බැවින් එහි තාක්ෂණික හා නඩත්තු තත්ත්වය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් පරීක්ෂණ සිදුවනු ඇති. ගුවන් නියමුවාගේ පළපුරුද්ද සහ හදිසි තත්ත්වයකදී ප්‍රතිචාර දැක්වීමේ හැකියාවද මෙහිදී පරීක්ෂණයට ලක්වනවා. නිල වාර්තා නිකුත් වනතුරු අනතුරට හේතු සම්පූර්ණයෙන්ම තහවුරු නොවන අතර ගුවන් සේවා ආරක්ෂාව වැඩි දියුණු කිරීම සඳහා මෙම අනතුරෙන් ඉගෙනගත යුතු පාඩම් මෙන්ම නවීන තාක්ෂණික පර්යේෂණද සිදු කරනු ඇති. 1996 වසරේදී 349 දෙනෙකුට මරු කැඳ වූ ඉන්දියාවේ චාර්කි දදී ගුවන් අනතුරෙන් පසුව සිදු විශාලතම ගුවන් අනතුර මේ බව විශ්ලේෂකයන් පවසනවා. 1985 වසරේදී ද එයා ඉන්දියා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක බෝම්බ පිපිරීමකින් 329 දෙනෙකු මිය ගියා. මෙවැනි අනතුරකින් පසුව අපට සිහිවන්නේ ගුවන් ගමන් යනු කොතරම් අසීරු සහ අවදානම් කටයුත්තක්ද යන්නයි. විශ්වාස් කුමාර් රමේෂ් ජීවිතය බේරා ගැනීම අපට යම් සැනසීමක් ගෙන දුන්නද? සෙසු මගින් හා කාර්ය මණ්ඩලයේ 241 දෙනාගේ ජීවිත අහිමිවීම අපගේ හදවත්වල ගැඹුරටම දැනෙන වේදනාවක්. ඔවුන්ගේ පවුල්වලට සහන සැලසීම බලධාරීන්ගේ යුතුයකමක්.